මගේ ආදරණීය මෑණියන්ගෙන් අපේ හෙළියෝගෙන් අවසරයි. මාද ඔබ හැමෝට ඉදිරිපත් කරන්නේ අපේ මේ නාට්‍ය පිළිදීම එහි වැදගත්කමක් පිළිබඳ මා සොයාගත් තොරතුරු ටිකක්. ඉන්දීය පරිවේය මුඛවටයන් නාමයෙන් ප්‍රසිද්ධ අප හැමෝගෙන් බහුලව ශ්‍රී ලංකාව මහා භාරතයට ඒ කියන්නේ ඉන්දියාවට ඉනිකල දෙසින් තමයි පිළිතලා තියෙන්නේ. කෝක් සමුද්‍ර සංධිය නම් වූ දොඩමුළු මුහුදු තීරයේ අපේ රට ඉන්දියාවත් වෙන් වෙලා තියෙනවා. අපේ රටේ පිළිතලා තියෙන තැනවල අධික උෂ්ණකාල සීත කාල නැහැ. සෞම්‍ය දේශගුණයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ රටේ ඉනිකල කාන්තාර දක්වන්න නැහැ. අපේ රටේ මේ පිළිදීමත් සමග ඉන්දීය චීන මුළුමන් සියම් ආදී විදේශ රටවල් ඕනෑම මධ්‍යස්ථානයකට තෝරාගෙන තිබුණා. ඒ මොකද අපේ මේ රටවල් පිටි ආකල්පයෙන් ඉඳලා තියෙන්නේ අපේ රටේ ස්වභාවික පුදා කියන කලාවල් තමයි ඒකට හේතුව. අපේ රට කුඩා වුණත් අපේ රටට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ මොකද මේක මුලව දැනින් වලින් පිළිගන්න ධන නිදානයක්. අකනා තුලක ආහාර භෝගවලින් පිළිගන්න සල්සාල භූමිය. මුලබකනේ ඖෂධ පැලැක් වලින් පිළිගන්න නිජබිම. ආස්ති අවුල් ඕලෝකේ ප්‍රයෝජනවත් සත්තුන්ට ජීවත් වෙන නිජබිම. බුදුදහම අගයන මිනිසුන් ජීවත් වෙන කර්ම දීපයක්. සිංහලයේ විසුත්තේ පෙන්නන බහුරු වාරිමාර්ග රාග කලා නිර්මාණ අපේ රටේ බොහෝමයි. ඉස්සර කාලේ අපේ රටේ ධර්මාකරගම් 16ක්, සිද්ධියාකරගම් 200ක්, යකඩාකරගම් 100ක්, බුදු උපදිනගම් තිබුණ බවට පොත්පත්වල සඳහන් වෙනවා. ඒකට අපිට ගතට හොඳම උදාහරණය තමයි ඉතේ අනුරාධපුරයේ දේවාලම්කේ සිටුතුමා අර ඉන්දියාවේ ධර්මාශෝකරතුමා අතුරු පන්විලට නීති මුස්මනිකාගේ සෑයි කරලා තියෙනවා. මේව දැකලා තුමා කියලා තියෙනවා මේ තරම් වටිනා වස්තුවක් මට මගේ රටේ දක්නට නැහැ කියලා. ඉතින් ඉස්සර කාලේ අපේ රට රටින් රටවල් යට අරගෙන තිබුණා. එහෙම යටත් කරලා දුදුගේ තියෙන වලක කියලා තිබුණා. අයාලේ ඉන්දියාවේ අල්ලගත්ත හැම කොටසක්ම නැති වුණා තමයි. ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න කියලා. ගන්නේසින් කියලා තිබුණා. එයාලට වෙල්ද සමාගම් වල චූඩාමානිකය තමයි ලංකාව කියලා. ඉංග්‍රීසි කියලා තිබුණා. ඉන්දිය සෛලේ යකල තමයි ශ්‍රී ලංකාව කියලා. ඉතින් අපිට රටවල් පවා මේ තරම් අපේ කරපු අපේ රටේ තියෙන වටිනාකම තවතවත් වැඩි දියුණු වෙන විදිහට වැඩ කරන්න මුන්ති අපි ගන්න ඕනේ. මගේ කතාව නවත්තන්න. මගේ කතාවත් ඔබට ස්තුතියි.